Hi guys, welcome back to our YouTube channel. ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ අපි එක දිගට වීඩියෝ දානවමයි කියලා හිතාගෙන හිටියා. නමුත් දිත්වා ඇවිල්ලා අපිට බාධා කරාගෙන අපි සති දෙකේ අපිට පුළුවන් විදිහට අපි ඉතින් අලිස්සාවෙල්ල අවට ඉන්න ජනතාවට අපේ සහයෝගය ඉතින් දැක්කුවා. ඇත්තටම කිව්වොත් ඊට පස්සේ සතියක් විතර යනකම් අපි දෙන්නට නොකවුට් වුණා, අසනීප වුණා. දන්නවනේ ඉතින් ගම් වතුරකට වැස්සකට අහුරත් මට එන විතරයි ගැහුවේ නැත්නම් මේ අවුරුද්දේ. අන්තිමේ අඬන්නේ. ඉතින් ඇත්ත අද ඉතින් අපි බලන්න යන්නේ අපි මේ අවුරුද්දේ රියැක්ට් කරපුවා. එක දිගට එක පෙළට එක පොකුරට ඇඩර්මන් ඉෂු එක පොකුරට බලන්න යන්න ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා, සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද බලන්න යන්නේ මේ අවුරුද්දේ මොකද වුනේ. ඉතින් මේ වන විට රටේ විශාල භීෂණ තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. මගේ පිටුපසින් දිස්සුන විශාල බස් රථ වර්ජනයක්. ඉතින් සමග වරුවක් ප්‍රෝග්‍රෑම් එකට ආද ඇවිල්ලා ඉන්නේ කවුද? එසෙන්ඩ් කෙනෙක් නෙමෙයි. රටම දාන්න මේ දවස්වල සමාජ මාධ්‍ය කලබලලා ඉන්න බස් පික්කෙක්. පාපවරු අවහිරන කරන්න. ආදරේ සුද්දා ගැම්මක් ඈ. Excuse me. මේව තමයි ඉන්නෝනේ සුද්දා පොඩි කාලේ ඉඳලා හීන තියනා මිනිස්සුන්ට. ඒ හීන වලට මේ බස් එකට ඇඳක් දකින්නේ what is this? ඇම්බිලි පිටිය යාපනේ. ආදරේ සුද්දා අවිත් එක්ක අපේ හීන ජීවත් වෙනවට ආදරේ ඉනාවින්න තියාගන්න එපා ඒවට. නෑ. සතුටු යාඩම් බෑ. දැන් මේම ගියා මාරි. යකෝ දියකුන්දුරයක් වගේ. භාගයක් මූදේ භාගයක් ඇල්ලේ. මං කලින් මූණ මේකප් කරන එක විතරයි. උඹ ඇඳුමක් හොයාගන්න. යකෝ මේම ගියොත් මේ යකෝ පොන්නේ කියලා තුම්බලේ අන්තිය පිස්සු එකක් මාව දාගෙන ඉන්න කාර්යේ. කුරු හරප තහන. ඔබ අතගෙන පෙර සැන්දෑවක උයන්තර හිඳ ආදරේ. දැන් සින්දු. දැන් මෙහෙමයි ඉතින් ඔය සින්දු මං අහලත් නෑ. හරිද? අලා නෑ. නමුත් එහෙම සින්දුවක් තියෙන්නේ නැතිනේ. ඒකනේ දාලා තියෙන්නේ. දැන් සින්දු. මාගේ කොල්ලාගේ ගුලි කර දැත අල්ලාමේ crazy crazy boy you make me. නේ සෝක් එකට. 1 2 4 5 6 7 8 9 මම පොඩ්ඩක් TikTok කරනවා රවුල් පොඩ්ඩක් ඇහුවා පොඩ්ඩක් දැන් තමයි පොඩ්ඩක් හිතෝඳින් ඉන්නේ මේ කට්ටිය පොඩ්ඩක් මේ සමාවෙන්ට නිදිමත ඇති කට්ටිය වැඩ කරලා ආරක්ෂාව කරලා මේ පොඩ්ඩක් සමාවෙන්ට උදේ පාන්දර මම TikTok කරන නෑ තරහා නෑ නේද වෙන කෙනෙක් ගාවට මගේ මුළු ජීවිතේම කාලා දාලා කවන්නේ නැහැ මට ඊට වඩා 10000 ගුණයකින් හොඳ ගතිගුණ හොඳම පිරිමියෙක් හම්බුණා. ඒ පිරිමියව මං කවදාවත් දාලා යන්නේ නැහැ. වටේ යන අයාලේ යන උඹලා වගේ. චමියා ඔයා මාව දාලා ගියට කමන්නේ නැහැ මැනික. ඔයාලට 2000 කෙනෙක් හම්බුණා. අනේ කොල්ලනේ උඹලා හොක හම්බා. හවිෂ්ක මැනික මේවා මේ සමාජ මාධ්‍යට උදාහරණයක් මං කියන්නේ. අඩෝ ඒ ඉනම අමාරුවෙන් අල්ලන් ඉන්නවා. දැනෙන්නේ මොකක්ද ප්‍රතිඵල? අපි ප්‍රතිඵල ගන්න ඊළඟ වීඩියෝ එකකින් ඉන්න ඕනේ. නෑ මං කියන්නේ ඕකේ ප්‍රතිඵලයක් නෑ. අර සත්තු ටික මැනිච් එක විතරයි. ඔය වගේ දේවල් කරන්න එපා මං කියන්නේ. හරිම අමාරුයි මේ වගේ වීඩියෝ බලන්න මම හිතට සංවේදී.
කීදෙනෙක් කියලා උතන ජීවිත පවුල් ජීවිත ඔය ජීවිත 100,000 ඉදි කොට්ටක් ගණනක්. කියන්නේ පොඩ්ඩක්ද කියන්නේ ඔය පවුල් ජීවිත අඩු දියරෙද්ද ගඟේ ගියා කිව්වට අර තිබුණ නෑ නේද ටිකක් ඉන්නකෝ හොඳ වැඩේ දැන් යමන්කෝ එළියට මට පිටාවේ කවුරුත් නැද්ද හරි නේද හරි හරි අනේ නම් කියෝ කියලා දාලා තියෙනවා පොඩ්ඩක් මේ එන්න යංගිය පොඩ්ඩක් ගලවන්න ආටෝ ඉදාට නෑ නෑ මෙහෙමයි හාමුදුරුවන්ට නිවුණු සහෝදරයෝ හිටියද කියලා කවුද දන්නේ ළමයි දෙන්නෙක්ම හදනවා කිව්වා. තව මොනවද කිව්වා? ජොබ් එකක් කරද්දී ඇවිල්ලා තාත්තගෙන් දුව බිල්ලනවා කිව්වා. අයියෝ ඉතින් හනිමූන් එකක් ප්ලෑන් කළා. චර දේවල් ප්ලෑන් කරලා නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ මේ ළමයින්ට වයස කියේ සුවර් එකට මට එපන් මේ ඇත්තටම හැතයි අශික්ෂිතයි. අපරාධයක් වෙච්ච ස්ථානයක් කිසි අපරාධයක් වෙච්ච ස්ථානයක් අපිට හම්බෙලා තියෙන අපි සූක්ෂමව බැලුවොත් කවුද මේ ඉන්නේ? ඉතාමත් පැහැදිලි දේවල් ටිකක් දැක ගන්න පුළුවන් අත් දෙකකුත් තියෙනවා එයනම් අద్භූත සලකුණක්. මට ඊට වඩා පැල්ලම් ගොඩක් පේනවා ඇයි මොනවාද බලන්නේ? මම වොට්සන් එක්ක වැඩ කරේ ඉස්සර හරි හරි. අටේ දතක් නෑ කියලා කොණ්ඩේ ටිකක් පැවුණා කියලා අංකල් කියන්න එපා බං. අයියා කියන්න නැත්තම් මල්ලි කියන්න. අනේ ආසාව නේද? ඕකේ. හොඳද? ඉංග ලස්සන බල ඉන්න නැතුන් ඔයත් ලස්සන වෙන්න බෑ. ප්‍රදීප් මම ලස්සනයි කියලා මම දන්නවා. අයියා මම ලස්සනයි කියලා මම දන්නවා. එච්චරයි මැනික ඔයා මේක හොඳට ආගන්න. ඔයා යයියද ටීවී වල මාත් දවසක යයි මැනික අවුඩි වල ඔයාට එදාට එන්න වෙන්නේ මැනික මාගාවට අඬාගෙන මාත් මැනික පැලෙන්න ආදරේ මැනික බයික් වාහන වලට මැනික ආදරේ මැනික වරන් මං ආදරේ මැනික කතානායකතුමනි බදුල්ල වෙන බඩාලා නෑනේ. ගරු කතානායකතුමනි බදුල්ල වෙන බඩාලා නෑනේ. පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න සමන්ත විද්‍යාලය බඩ නෑ. ඉන්න නම දෙනාම නෑ. මමනේ හිටපු ඇමති. ඔබතුමා මේ කෝප් කමිටුවක් වගේ එකක විගණාධිපති ළඟ තියාගෙන මන්ත්‍රීතුමා අපේ සභානායක මන්ත්‍රීතුමා ඔබතුමා ලිපියේ තියෙන ටික කියවන්න. කියලා ඉවරයිද? ඉවර. ඒ නිසා මට දෙන්න වචනයක් කියන්න කතානායකතුමා. ඔබතුමාගේ වරප්‍රසාදක නැගුවා. ඔව් මට වචනයක් කතා කරන්න දෙන්න කතානායකතුමා. මම කියන්නේ. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ සභානායකතුමා කිව්වා මේ පාර්ලිමේන්තුව මගුල් මඩුවක් කරගන්න එපා හැසිරෙන්න පුරුදු කරන්න කියලා. ඒ නිසා තැනක හැසිරෙන්න ඒ മന്ത്രിවරු ගෙනල්ලා උපදෙස් දෙන්න. මේක මේ බඩාලා මේ මගේ බඩේ ඉතින් කපලා අයින් කරන්න බෑනේ මේ කතානායකතුමා. මට ඒක මේ අඩු කරන්න මම මහන්සි වෙනවා අඩු වෙන්නේ නැහැ මම මොනවා කරන්නද? ඔබතුමාගේ දැන් වරප්‍රසාද ප්‍රශ්නය ගරු කතානායකතුමනි කොච්චර මහන්සි වෙනවද මිනිස්සයා ඒ මිනිස්සයා කියලා අපිත් බඩ අඩු කරගන්න කොච්චර මහන්සි වෙනවද අඩු වෙන්නේ නැහැ ඉතින් මේ කියන්නේ අනිවාර්ය සයිට් එක ගැන ඉතින් මේ සයිට් එකෙන් පුළුවන් ක්‍රිකට් ෆුට්බෝල් වගේ මැචස් වලට ලංස තියන්න. ඒ වගේම මේ දවස්වල women T20 match live බලලා මම ඔයගලන්ට පුළුවන් ලංස තියන්න. ඉතින් මේ සයිට් එකට සල්ලි ඩිපොසිට් කරන්න වගේම ආපහු සල්ලි ගන්න මේ පේමන්ට් එකත් ඇතුළේ පුළුවන්. ඒ වගේම මේ ස්පෙෂල් ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලට බෝනස් මුදල් අඳිනා ගන්නත් පුළුවන්. දැන්ම බලක් වෙන්න එපා. රිස්ක් එකක් ගන්න කැමති ඔයාටයි මේ chance එක. සැලරි එක අතර හම්බෙච්ච ගමන් ඔයාට දෙන්න පුළුවන්. මම තමයි ප්‍රින්ස් විලියම්. මම තමයි කේට් කුමරිය. no. ඔයා ප්‍රින්ස් විලියම්වත් කේට් කුමරියවත් නෙවෙයි. ඒ නිසා ශ්‍රී ලංකන් සුද්දෙක් වගේ සැලරි එක හම්බෙච්ච ගමන් බොරුට වියදම් කරන්න නැතුව මේ මාසෙ ඉඳන්වත් ඉතුරුක් කරනවා. නැත්නම් අන්තිමට මාසේ අන්තිම වෙනකොට කැලණි බෙග වගේ අම්මගෙනුයි තාත්තගෙනුයි ඇනුම් පදහහ ඉල්ල ගන්න වෙන්නේ එයාලගෙන් තමයි.
සුන්දර අතීතයක් තිබ්බ මිනිස්සු තමයි ඔය hina වෙන්නේ අපිට. ඩ්‍රාමාවල කෙල්ලෝ hina වෙන්නේ මෙහෙමයි. අනේ පිස්සුද ඔයාට? එහෙම දෙයක් නැහැනේ. මොනවා කියනවද මන්දා? ඩ්‍රාමාවල කෙල්ලෝ අඬන්නේ මෙහෙමයි. පවන් ඒ ඔයා මට එහෙම කළේ. මොකක්ද ඔයාට කරපු වැරද්ද? ඩ්‍රාමාවල විතරක් නෙවෙයි. ඇත්ත ජීවිතේ කෙල්ලොන්ගේ තියෙන බොරුව. සහතික ඇත්තනේ අප්පා. ඩ්‍රාමාවල ඇත්ත තමයි. ඔවා සහතික ඇත්ත. ඇත්ත තමයි අපි ඔයගලන්ට ඇත්තක් කියලා දෙන්න ඉන්නේ. හරි පිරිමි ළමයි හිතන් ඉන්නේ යාළු වෙච්ච මුල් දවස්වල ගෑන් ළමයාගේ හැසිරීම නිසා අනේ මගේ ගෑන් ළමයා නම් හරිම අහිංසකයි. හා පැටියා වගේ. ගෑන් ළමයි හැම කෙනෙක්ටම ඉපදෙනකොටම අහිංසක පෙනුමත් එක්ක යක්ෂ පෙනුම හැංගිලා තමයි ඉපදෙන්නේ. ඉතින් එයාගේ දැලේ පැටලෙනකන් එයා අහිංසකයි වගේ රඟපානවා. දැලේ පැටලෙනාට පස්සේ තමයි පැටියෝ එයාගේ යක්ෂ පෙනුම එළියට එන්නේ. මේ වගේ ඇඩ්වයිස් ගෑන් ළමයි කියලා කියන්නේම ලොකු ප්‍රශ්නයක් කියලා මට. අනේ ඔය කොච්චර ඇඩ්වයිස් දුන්නත් ඕගොල්ලන් පැටලෙන එක නතර වෙනවද? නෑ. Oh, Khalifa. ඔකේ අටවෙනි පුදුමේ මොකක්ද? මන් දන්නේ. මතක් කරොත්? අටවෙනි පුදුමේ ලංකාවේ තියෙන්නේ. වන් ගාල් Facebook. ගොඩක් අය කියන්නේ අයියේ මං හරි කියුට් කියලා. කියුට් කියලා. එතකොට ඔයාට කොහොමද දැනෙන්නේ? සතුටුයි. ඒත් එයාලා බොරුවට කියනවත් දන්නේ නැහැ. මහලා හාස්‍ය හූ පිරිමි ළමයෙක්ව තෝරගද්දී මොන වගේ දේවල්ද බලන්නේ? එයා උස්ස වෙන්න ඕන. ලස්සන වෙන්න ඕන. සුදු වෙන්න ඕන. හැබැයි එක දෙයක් තියෙනවා මට හරියන්නේ. සෙට් වෙන්නේ නැති එක? ඒ මොකද්ද? බොන්න නැති කොල්ලෙක් වෙන්න ඕන. ඕකේ. බොන කොල්ල 1000ක් මැද්දේ නොබෙන කොල්ල තමයි සුපිරි. වටේ යන්නේ නැති කෙල්ලෝ 1000ක් මැද්දේ වටේ යන කෙල්ලෝ තමයි සුපිරි. අම්මා මාව බඳවන්න හරි සීයා. හරි හරි හරි. ඇත්ත පිරිමි ළමෙක් නේ. වට පන්දින ගොඩක් අය කියන්නේ මං හරි උරතල් කියලා. හරි උරතල්. එතකොට ඔයාට මොකද හිතෙන්නේ? මට පට්ට දුකයි. හැබැයි අර ඇත්තට කියනවත් දන්නේ නෑනේ. අපි චෝටු තාලයන් මට විතරයි නාලා. ඔයා ගෑනු ළමෙක් තෝරද්දි මොනවද බලාපොරොත්තු වෙන්නේ? එයා කොට වෙන්න ඕනේ. ඒවා ගැන. එයා මට වඩා සුදු නෙමෙයි කළු වෙන්න ඕනේ. එහෙනම් එයා ලස්සන වෙන්න ඕනේ. ඒකට මට එකක් තියෙනවා මං දෙත් වෙන්න නැති එකක්. මේ මොකද්ද සෙට් වෙන්නේ නැතිද? වටේ යන කෙල්ලෙක් වෙන්න ඕන. මට පන්දින්න බේදන් තමයි සියතයිනේ. වටේ යන නැති ඔගේ නාත් අර එල්ලගේ වගේම තමයි. වටේ යන කෙල්ල තමයි සුපිරිම. සුපිරිම. අපි චෝටු තාලයන් සුපිරිම. උපිරියක් තමයි. කවුද වෙච්ච දේවල්ද දෙන්නේ? දෙයියනේ මේව ටීවී වල කියපු. මීම්ස් එකක් තියෙන්නේ. අයියෝ. අලුත් එකක්. වෝ කියා බාත් है भैया. අර පාටියට මෙහෙම යනවද? කවුරු වගේද කියන්නේ? සොනික්. දැකලා තිබුණාට අහලා තිබුණාට දැකලා තිබුණේ නෑ නැහැ. ඇත්තම රියල් එක්කන. ඒ රියල් සොනික්. ඇවටා එකේ ඒකේ පොඩි ලයින් එකකුත් තියෙනවා මෙහෙම. මතකේ අලුත් කරගත්තා. මං කාඩි ඔබ වහන්සේගේ අම්මා. ඇයි මට මගේ අවුලේ පැත්තකට දැම්මේ? අස්නික අයියා.
පටිසංකා යෝනිසෝ පින්ඩ පාතම් පටිසේවාමි. ඔන්න මුල පටන් ගත්තා. කියන්න බලන්න. පටිසංකාමේ පින්ඩ පාතම්. හරි තේරෙනවද? හරි සූරකාලි වේදකාලි සම්දි මදුරු හැබැයි මිනිහා නම් පොඩ්ඩක් හොඳයි. ඉරාජ් අයියා ඉතින් පොඩ්ඩක් මිනිහා පොඩ්ඩක් නොමගියවල ගත්තා. මට ඉනෝවකට කැමතියි. අද හොඳයි. මෙතනින් මේක අහගනින් හරිද? තොපිය කැන්ඩි අසේ. පාඩු ඉන්න දීපන් මයි මම මෙයාව දන්නේ මේ ගිය සති. එකට යන්න නැහැ, දෙන්න නැහැ, නාන්න නැහැ, කණ්ඩ නැහැ. අයියෝ යන පස්සේ අනේ සුදු කියගෙන පස්සෙන් එනවා. මේ රටේ ඔය කෑම වීඩියෝ දාන සියලුම දෙනා හොඳින් මතක තබා ගත යුතුයි. ඉදිරි කාලේ හොඳින් මතක තබා ගන්න ඕන. මොකටද? ඔය ලොකු කෑම සම්පූර්ණ නතර කරන්න. මෙහෙ මට තියෙනවා දැන් ගල් ගුහාවක්. ධනරාජ අංක 1ට මගෙත් පත් කළ ඔබ සියලු දෙනාට ඕකනේ බැරි. මන්නම් තේරෙන්නේ නැහැ මොකද්ද මේ සමාජයට වෙලා තියෙන්නේ කියලා. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නද ඔයගොල්ලෝ? අරවත්තෝ දෙවෙනි එක කවුද? තොඩ පුළුවන් නම් මට මෙතන මොකද තෝ ඊශ්වර දෙවියන්ගේ කවුද? ඒක එකට දැන් මම නම් කියන්නේ එන්න ඕනේ. මගේ රත්තරන් යාළුවේ කොහමද? ඒක තමයි එනම ආතල් වීම් එක මට. ඔයාගේ ඩ්‍රීම් PC එක බිල්ඩ් කරගන්න විශ්වාසයෙන් යන්න ඕනි හොඳම තැන yakala.pcbuilders.lk. ඉතින් එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක එන්ජොයි කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපි එහෙනම් අතට ගිහින් එන්න. තකම් මොකද කරන්න ඕනේ? ආතල්ලගේ ඉන්න. බයි.